ඔයාගේ කලින් බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ්ට යාළුවෙක් වගේ ඉන්න පුළුවන්ද ඔයා දැන් පටන් ගන්න යන රිලේෂන්ෂිප් එකේදී? ඔව් එහෙම ඉන්න පුළුවන් අයත් ඉන්නවා. ඒ කියන්නේ එහෙම කනෙක්ෂන් එකක් තිබිලා අලුතෙන් පටන් ගන්න ලයිෆ් එකේදීත් ඒගොල්ලෝ හොඳින් ඉන්න කට්ටිය ඉන්නවා. මේ වීඩියෝ එකේ එහෙම අයට නෙවෙයි. ඔයාගේ අලුත් ජීවිතේට ඒ අදාළ පුද්ගලයාගේ පරණ ජීවිතේ පුද්ගලයා කරදරයක් වෙලා තියෙන කට්ටියටයි මේ වීඩියෝ එක. ඔයාගේ කලින් affair එකේදී ඔයා අයින් වෙන්නේ නැත්තේ ඔය දෙන්නගේ නොගැලපීම් හමුවේ නැත්තම් මොන හරි ප්‍රශ්නයක් වෙලා ඔය දෙන්න ඔයගොල්ලෝගේ affair එක නවත්තන්න ඇති. එතකොට ඔයා අලුතෙන් affair එකකට අඩියේ තියෙනකොට ඔයාගේ පරණ ජීවිතේ හිටපු පුද්ගලයාට ඔයා දැන් affair එකේ සතුටින් ඉන්නවා නම් දියුණුවක් තියෙනවා නම් ඔයා පුද්ගලිකවම දියුණු වෙලා නම් නැත්තම් ඔය දෙන්න සතුටින් ඉන්න විදිහක් සමාජ මාධ්‍ය එක්ක හරි දකිනවා නම් කුමක් හෝ මාධ්‍යයකින් ඔය දෙන්න සම්බන්ධව ඔය දෙන්න හොඳින් ඉන්න උත්සාහ කරන දෙයක් දැක්කට පස්සේ හිතට දුකක් ඇති වෙන්න පුළුවන්. හිතට වෛරයක් ඇති වෙන්න පුළුවන්. පොඩි ඊර්ෂ්‍යාවකුත් ඇති වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ අපි අලුතෙන් ජීවිතයක් පටන් ගන්නව නම් ඒ වගේ කරදරයක් වෙනවා නම් අපේ ජීවිතේ කලින් හිටපු පුද්ගලයෙක් වගේ අලුත් ජීවිතේට ඇයි අපි මේ පුද්ගලයන්ව ජීවිතේට ලං කරලා තියාගන්නේ? ඇයි අපිට ඒගොල්ලොන්ව ජීවිතෙන් අයින් කරලා තියන්න බැරි? අපිට පුළුවන් ඒ දේ කරන්න. ඉතින් මේ පුද්ගලයාට ඔයා පටන් ගන්න තියෙන අලුත් ජීවිතේ යම් කිසි පැතිකඩක් දකින්න පුළුවන්. ඔයාව රැකියාවේදී හම්බෙන්න පුළුවන්. නැත්නම් ඔයා යෙදෙන මොන හරි බාහිර වැඩවලදී පුද්ගලයාට ඔයාව මුණ ගැහෙන්න පුළුවන්. ඔයා අලුතෙන් ගත කරන ජීවිතය සම්බන්ධව ඔහුට කුමක් හෝ ඊර්ෂ්‍යාවක් ඔහුට හෝ ඇයට කුමක් හෝ ඊර්ෂ්‍යාවක් දැනෙන්න පුළුවන්. ඒ ඍණාත්මක දේවල් ඔයාගේ අලුත් ජීවිතයට බලපාන්නත් පුළුවන්. ඔයාගේ දැන් ඉන්න සහකරුවා හෝ සහකාරියට ඒ දේවල් කියලා දෙන්න. මෙහෙම වගේ කලින් affair එකක් තිබ්බා මේ පුද්ගලයා මෙහෙමයි මෙහෙම මොන විස්තරෙම කියනවාද කියනක ඔබට අදාළයි. ඉතින් අනතුරුව ඒ පුද්ගලයාව ඔයාගේ ජීවිතෙන් අයින් කරන්න, සමාජ මාධ්‍ය වලින් අයින් කරන්න, යම් කිසි කනෙක්ෂන් එකකින් ඔහුව පේන්න ඉන්නවා නම් දකින්න ඉන්නවා නම් ඒව අවම කරන්න. ඒ පාර්ශවය ඔයාගේ දැන් ජීවිතේටත් කරදරයක් බාධාවක් වෙනවා නම් ඇයි ඔයා යාව තවදුරටත් ඔයාගේ ජීවිතේ තියාගෙන ඉන්නේ? සරලවම කියනවා නම් ඔයාට කිසිම ප්‍රයෝජනයක් නැත්තම් පරණ ජීවිතයක හිටපු පුද්ගලයෙක්ගෙන් ඔයාගේ මේ අලුත් ජීවිතේට ඇයි එහෙම කෙනෙක්ගේ කනෙක්ෂන් එකක්වත් ඔයා ගාව තියාගන්නේ? ෆෝන් නම්බර් එක උනත් ඩිලීට් කරලා දාන්න. සමහර විට මේ රිලේෂන්ෂිප් එකේ ඉන්න ඔයාට තේරෙන්නේ නැති වෙයි. ඔයාගේ අනිත් පාර්ශවයට තේරෙන්න පුළුවන් මේ පුද්ගලයා මෙයාගේ මේ ලයිෆ් එකේ හිටපු කලින් පුද්ගලයා අපිට ලොකු කරදරයක්, අපිට බාධාවක්. ඉතින් ඒ අවස්ථාවකදී වුණත් ඔයාට හැකියාව, ඔයාට ශක්තිය තියෙන්න ඕනේ ඔයාගේ අනිත් සහකරුවා හෝ සහකාරිය එක්ක මේ දේවල් කතා බහ කරන්න. කතා බහ කරලා විසඳ ගන්න. තීරණයකට එන්න. හෙල්දි රිලේෂන්ෂිප් එකකට අනිවාර්යෙන් මේ කරුණ වැදගත් වෙනවා. ඒ නිසා ඔයාට මේ ලැබිලා තියෙන ජීවිතය ඔයා සතුටින් ගත කරන්න. ඔයාට අනිවාර්යෙන් ඔයා